එන්න ඊළඟ මොකද්ද? identity card එක. මේක මේ ඇප්ලිකේෂන් එක තියලා යන්න. එන දවසක් නම් ඉතින් කියන්න බෑ. ගෙදරට ලියුමක් එයි. යන්න යන්න. චමින්ද ඔය ඊළඟ එක්කෙනා එවන්න. උපෙන්සාති. අයියෝ වැරදි කොලේනේ පුරවලා තියෙන්නේ. එළියකින් ආයෙ පුරවගෙන එන්න මේ අම්මගේ මේ උපන්දිනේ වැරදිනේ. ඩෙන්ටි කාඩ් එකත් එක්ක මැච් වෙන්නේ නැහැ. අලුත් කරේ නැද්ද ඩෙන්ටි එක? උදවසකින් අලුත් කරලා නැහැනේ. ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දෙන්න. ෆිල් කරලා පස්සේ කවුන්ටරේට යන්න. අනේ චමින්ද මේ පොලිම හදන්න චුට්ටක්. කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ පොලිමේ එන්න කියලා. ළමයි දෙන්න. ඇයි? මේ ඩ්‍රයිවිං ලයිසන් කොල යන්නේ. මේක මෙතනින් කරන්නේ නැහැ. යන්න. කොහොමද ඉතින්? උඟ කාලෙකි. ඕවනේ හරියට වැඩ. කියලා වැඩක් නැහැ. ඔළුව උස්ස ගන්න බැරුව ඉන්නේ. මම ඉතින් ලැප් එකේ පොඩි ගේම් එකක් ගහලා ඉතින් දන්නවනේ. ඉතින් කොහොමද? හස්බන්ඩ් එහෙම මම දැක්කා Facebook එකේ දාලා තිනවා ආගේ ෆොටෝස් එහෙම. ඉතින් මම නම් අනේ බබාගේ print outs ඔක්කොම ටික මෙහෙන් අරගෙන යනවා. ලේසියිනේ මෙයා ඔක්කොම print out දැම්මා. ඇයි මේ මොකද්ද? මේක මැනේජර් අස්සම් කරලා නැහැනේ. මැනේජර් අස්සම් කරන්න ඕනේ. යන්න ඔෆිස් එකට. ගින් අස්සම් කරගෙන එන්න. identity card එකත් ඕනේ. identity card එකේ කොපි එකකුත් ඕනේ. ඉතින් කොහොමද අනේ? අම්මෙන් සනීපෙන් ඉන්නවද? ඒකනේ. ආයෙම ඇවිල්ලා. ලොකු මහත්තයා නම් එළියට ගිහිල්ලා තව ෂුට්ටකින් තමයි ගන්න වෙන්නේ. වාඩි වෙලා ඉන්න. මොකද අද රණ්ඩු වෙන්නේ? කන්නකල වාඩි වෙන්න. නම්බරේ කතා කරනවා. ඉතින් ඒක තමයි හරි කරදරයි යන්නේ. මාත් මැඩම්ට කිව්වා. ඒකනේ. නැතුව අපි ඉතින් බහැලා වැඩ කරන්නේ. නැත්තම් ලකුණු කැපෙනවා. චක්ලේකෙත් එනවා කියනවනේ. චක්ලේකයක් ආවහම ඉතින් බෑලා වැඩ දන්නේ නැද්ද? මෙන්න ඇප්ලිකේෂන් එක පස්සේ කවුන්ටරේට යන්න. ඉතින් අනේ ඒක තමයි. චමින්ද ඔය පොලිම හදන්න. ඔය මොකද්ද? උපැන්න සාතිකේ වැරදිද? අයියෝ. මේක නම් සෑහෙන වෙලාවක් යයි. මොකද එන්න කරන්නත් ඕනේ නේ. පස්සේ වෙලාවක හදලා තියන්න. ඉතින් කොහොමද අනේ වැඩ ගොඩ ගෙහිලා ඔයා දන්නේ නෑ අනේ ගම් අයියෝ කියලා වැඩන්නේ. කන්නවත් වෙලාවක් නෑ. ඒ වුණාට මම නම් ඉතින් කෑවා. 8ට අපි කනවනේ ඉතින් කොහොමද? ඉතින් 12ට කෑවා. ඉතින් මේ 4ට ඉතින් ඕෆ් වෙනවා. ඕෆ් වුණාට පස්සෙත් අනේ වැඩ ඉතින් ඉවරයක් නැති වැඩ. ඔය පොලිමේ යන්න චමින්ද. ඔය පොලිම හදන්නකෝ. ඔය මිනිස්සුන්ට නම්බරයක් දෙන්න ඉක්මනට. කියන දෙයක් අහන්නේ. ඉතින් ඒක තමයි. ඔය මොකද ඔය කොලේ?
දුන් සහතික මෙහෙන් දෙනවද දුන් සහතික? අරගෙන යන්න. අපේ කාලේ නාස්ති කරන්නේ නැතුව. ඉතින් ඒක තමයි. අපි හදන්නේ යන්නේ මේ සැරේ ට්‍රිප් එකක් යන්න. ඕගනයිස් කරා. ඔය බස් එකක් ඉන්න ඔක්කොම ඕගනයිස් කරලා තියෙන්නේ. දැන් ඉතින් යන්න තියෙන්නේ. ඕ බොස්වත් හරි අමාරුවෙන් කැමති කරව ගත්තේ. ඒකනේ. ඕමාරි ඉතින් අමාරුවෙන් කැමති කරව ගත්තා. මෙතන මේ නම වැරදිනේ. ඩෙන්ටි කාඩ් නම්බර් එකේ නම නෙමෙයි මෙතන තියෙන්නේ. කෝ අකුරක් වැරදිනේ. හරියට හදාගෙන යන්න. ඒක තමයි. ඕ නැත්ත.